ඊ අඩෝ මචං අම්මට සිරිපන් දැක්ක කල්ලු ඒකනේ මේ උඹ දැක්කම මට මේ අහන්න මතක් වුණේ උඹ අර මේ පට්ට සෙක්සි කෑල්ලක් පස්සෙන් ගියා නේද මොකද ඒක නෙත්මිද ආව් නෙත්මි නේද උඹට හිතාගෝ කියන්න සීන් එක නෙත්මිට කොල්ලෙක් ඉඳලම නැහැ අඩු හිනාවින්න එපා බං ඇත්ත මං කිව්වේ කොල්ලෙක් ඉඳලම නැහැලු බං අර පොඩි අයියා කෙනෙක් මේ හිටියලු ගෙදර පොඩක් මේ අත්ින් විතරක් ඇල්ලුවලු බං මෙච්චරමලු ජීවිතේට මෙච්චරලු කොල්ලෙක් කියලා පුලුටක් නැහැලු බං හිටියේ පට්ට හොඳ කෙල්ල බං උඹට ෂුවර්ද ඉතින් ඒක ෂුවර් ආයි නෑ මටත් වඩා ෂුවර් බං 100,000ක් ෂුවර් හරි දැන් උඹ ඒ කියපු දේවල් ඔක්කොම විශ්වාස කරලා ඉන්නේ ඔව් බං පට්ට විශ්වාසයි මං උඹට මේ පොඩි නිකන් මේ ඉන්ද්‍රජාලික පොඩි මේ දෙයකින් ඕන එකක් අහපන් මට ඒකේ 100,000ක් විශ්වාසයි කියලා මම උඹට කියලා නේ තියෙන්නේ හරි මම කියන එක අහපන්කෝ මම මේ කියන්න යන ඉන්ද්‍රජාලික ටෙස්ට් එකක් මේක හරිද මම මේ කියන ටෙස්ට් එක ඒ විදියට මුණොත් උඹ කියන ඔය නෙත්මි උඹට කියන දේවල් ඔක්කොම හරි ඒක වැරදුනොත් නෙත්මි උඹට අමු කෙවරයක් තමයි කෙලලා තියෙන්නේ අඩෝ එහෙම වෙන්න විදියක් නෑ බං උඹ මොකද්ද කියන්නේ හරි ඔය ඊටපස්සේ මේ අවට පරිසරයෙන් අපි ගමු ඒකට මොකක් හරි සීන් එකක් ඕන එකක් ගනින් මට ෂුවර් මට 100,000ක් ෂුවර් අන්න හරි අර උඹට පේනවද අර මේ ක්ලචර්ස් දෙකකින් එන අර කකුල් අවුල් අංකල් ඔව් පේනවනේ මේ මිනිස්සුන්ට ඇවිද ගන්න බෑනේ ක්ලචර්ස් දෙකක් බෑනේ බං අර හන්දින්න අංකල් නේ කියන්නේ ඔව් ඒක තමයි ඔව් ඒ අංකල් හැමදාම ක්ලචර්ස් වල යන්නේ ඒකනේ මේ මිනිස්සුන්ට ඇවිදින්න බෑ කියලා උඹත් දන්නවා මමත් දන්නවා හරි දැන් ඔය ඇවිදගෙන එනවනේ ඔය අංකල් හරිද අර දැන් අර වේගෙන් යනවා බස් එකක් හරිද ඕක මචං කොහොමත් අද්දනවා හරිද ඔන්න මේ මං හැම තැනින්ම ඔබේ නෙත්මිගේ කතාව ඇත්ත වෙන්න chances දීලා තියෙනවා බලන්න දෙයක් නෑ බං හරි ඒක තමයි දැන් අර අංකල් මෙහෙම ඇවිදගෙන එනවා මම හිතන්නේ මෙතන ওই බස් එකකට නගින්න එන්නේ ඔය අංකල් ඇවිල්ලා මේ මෙතනින් නවත්තනවා හරි ඔය දිගට යන බස් එක හරි නැග ගන්න බැරි වුණොත් ඔබේ නෙත්මි කියන කතාව හින ගහනවා වගේ ඇත්ත. ඌවා බොරු වෙනවා බං බලපන්. අර කොහමද ක්ලචස් වල යන අංකල් කොහොමද මේ බස් එකේ හරි. බැරි වෙලාවත් මචං හරිද? බැරිම වෙලාවත් ඔය අංකල් හරිද? කොහොම හරි කොරගග හරි කොහොම හරි ගිහිල්ලා බස් එකට නැගගත්තොත් මචං නෙත්මි කියන්නේ වගාලින්දා. හරි බලමුකෝ එහෙම වෙන්න බෑනේ බං. එහෙම වෙන්න බෑ. ඒක තමයි මං කියන්නේ. දැන් අපි සාවධානව බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. බලන්න දෙයක් නෑ එහෙම වෙන්න බෑ. ඔන්න මචං අංකල් එනවා දැන් හොඳේ ඔන්න එනවා අඩෝ ක්ලචර්ස් ටික නැතුව යනවනේ අන්න දුවනවා මම හොරාල ගරින් බා අඩෝ කාලද වගේ බා බලපන් අඩෝ නැක්ක බස් එක නැක්ක යකෝ බස් එක නැක්ක අඩෝ ඒ කියේම නෑ හරි උඹ වඩන්න දුවිට මං අපි අර මේ ගහේ එළියෙලි තිබ්බන කොට්ටම්බා ගෙඩිය අන්න ඒකට ඉන්ද්‍රජාලික පරීක්ෂණයක් කරමු අඩෝ ඒක වැටිලා බං අයියෝ ඒ කියේම නෑ බං ඊ මචං අර සුයිටේගෙන සුයික්කාර එනවා ඉක්මනට වරෙන් ඕක මේ චූන් පාංකාරයක අනිත් එක විදලා යනවා වරින් ඉක්මනට වරින් අර වරින් ඕ නෑනේ පේන්න හරිනේ ඉතින් උඹ එන්න බරක් වුණානේ ඕක තමයි මං කියන්නේ අදත් බලා ගන්න විදියක් නෑ සර් ඔය බලපන් සද්ද ඇහෙනව නේද අඩු ඌනේ බං ඔය හැන්නව සද්ද තාම ගිහිල්ලා නැහැ බං ඉතින් ඉන්නේ බෑ බං කෝ නෑ එනවැදී ඈත එනවැදී ඇහෙන්නේ සද්ද ඔය බලපන් ළඟම ඇහින්නේ කොහේ හරි නවත්තගෙන නැති බං බලන්න අයින් නවත්තගෙන ඉන්න අර බලන්න හරි හගිද රස්නික යකෝ ස්පීකර් එකක් දාගෙන සින්දු දානවා හිටපන් මම දරපොල්ලක් ගේ මුකේ අම්මා